ගුඩ් මෝනිං. අද උදේම ඔයාලට මම අරන් එන වීඩියෝ එක තමයි තදම තද රතු පාටින් පිපෙන රතු පාට ඩේසි. මගේ ඩේසි කලෙක්ෂන් එකත් රෝස වද බෝවිටියා වගේ පාට ගොඩකින් සමන්විත වෙනවා. මං ඔයාලට ඊයේත් කිව්වනේ එකම පාට තියෙන මල් වර්ග ටික ඔක්කොම එකතු කරන පිස්සුවක් මට තියෙනවා කියලා. ඉතින් හොංකොං ඩේසිස් වල මං වීඩියෝ එකක් මීට කලින් ඔයාලට අරගෙන ආවා. අද වීඩියෝ එකේ අපි කතා කරමු තද රතු පාට ඩේසිස් ගැන. මේ තද රතු පාට ඩේසි අපි හදන්න ඕනේ මද අවුව තියෙන තැනක. දැන් හොංකොං ඩේසිස් නම් මම ඔයාලට කිව්වා 100%ක් තද අවුව තියෙන තැනක හැදුවට කමක් නැහැ. එතකොට තමයි මේ විදියට මල් පිපෙන්නේ කියලා. හැබැයි අපි රතු පාට ඩේසිස් හදනකොට සාමාන්‍යයෙන් උදේ වරුවේ අවුව වැටෙන තැනක් ඊට පස්සේ සාමාන්‍ය ෂේඩ් වෙන තැනක් තෝරගන්න ඕනේ. අපිට මේ රතු පාට ඩේසි හරිම පහසුවෙන් බඳුන්ගතව හදන්න පුළුවන් හරිම කියුට් පෙනුමක් තමයි එන්නේ. මගේ ඩේසි කලෙක්ෂන් එකේ තියෙන අනිත් කලර්ස් ඔක්කොගෙම වීඩියෝස් මම ඔයාලට ඉක්මනින්ම අරන් එනවා. ඉතින් එහෙනම් ඔන්න මේ රතු පාට ඩේසිස් ඕන අයට මල් එක්කම මේ ඔයාලට වීඩියෝ එකේ පේනවා වගේ ප්ලාන්ට්ස් පර්චේස් කරන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන නම්බර්ස් වලට ඔයාගේ ඕඩර් එක ඉක්මනින් අපිට WhatsApp කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි එක්කම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.